ඉන්නවා කියන්නේ මේ සිංහල කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ. අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුවද කියනවාද කියලා. වරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. ඒක එකයි. හරි. බලන්නකො අපේ විරුද්ධව මෙයා වැඩ කරලා හැබැයි අපේ සිංහලෙන් ලස්සනට කතා කරලා අපේ රවට්ටුවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා මට දැනගන්න ඕනේ මට තාත්තා කෝ කියලා. අඩුමගාන තාත්තා මරලා තිබ්බා නම් අද මම ආවිල්ලා මේක හින්නවා කියන්නේ මේ සිංහල කතා කරන්න පුළුවන් කියන්නේ මගේ තාත්තා නිසා. තාත්තා තමයි මට කියලා දුන්නේ සිංහල. හැබැයි අද නෑ. අද කොහෙද කියලා හොයන්න නෑ. කොච්චර කැකුවද කියනවාද කියලා හිතලා බලන්නකො. කවන්නේ. හැබැයි මම කවුරු මාව මරලා දැම්මොත් මගේ තාත්තා වෙනකොට මම පෙනී හිටිනවා. ඒක එකයි. හරි. තව එකක් කියන්න 2024 ජූන් වල මාව අයින් කරගත්තා ඇඩ්මින් පෝස්ට් එක GMOS අයින් කරලා මාව ඇඩ්මින් කරා හිරේ දැම්ම දවස් 10කට මේකයි මම හිරේ ගියේ මන්නාරම හොස්පිටල් එක අම්ම කෙනෙක් මරලා ඉන්නවා කියලා රාට බලන්න ගිය නිසා අද වෙනකන් ඕගොල්ලෝ මට මොනවද කරලා තියන්නේ මට මාව දවස් 10කට මේ හිරේ දැම්මා මම හිරේ ගියේ මගේ වෙනවටද නෑ ලෙඩ කෙනෙක් කිරි දීලා ඉන්නකොට මැරුණා එතකොටම අපේ මාව ට්‍රාන්ස්ෆර් කරා චාචරි හොස්පිටල් එකෙන් මේකේ කවුද කලින් හිටපු ඇමති කවුද මේ කේලිය රම්බු කළ නෑ කේලිය රම්බු කළ වෙන්න බෑ මේ කේලිය රම්බු කළ හරිද එතකොට මම මාව පේරාදෙනිය දැම්මා පේරාදෙනිය දාලා ඉවරලා මං එක දවසක් අම්ම කෙනෙක් මැඩුවා කියලා හස්බන්ඩ් මට කතා කරා මගේ වයිෆ් මරුණා බබාට කිරි දෙනකොට කියලා එතකොට මං රැයට ගිහිල්ලා මන්නාරම හොස්පිටල් එකක බැලුවා බලපු ගමන් රැයට රාජකාරිය බාධා කිරීම කියලා දවස් 5ක් හිරේ පළවෙනි සැරේ මම මේ පාර්ලිමේන්තුවේ අඩරෝ මාස දිසානායකගේ රැල්ලට විරුද්ධව ආවේ ඒ නිසා ඊට පස්සේ ආයේ හොස්පිටල් එක වංජා දූෂණ තියෙනවා කියලා මම ඩොකියුමන්ට් එළිය දැම්මා කියලා දවස් 14 හිරේ මතක තියාගන්න ඒ වයිරයි තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ හැබැයි ඒ කාලේ ඔයගොල්ලෝ මට මොකද කරන්න තිබ්බේ BOP කරන්න තිබ්බා මම දවස් 10ක් හිරේ BOP ගාලා නෑ ඉංගොරි වට්ටම් ගත්තා දැන් අවුරුද්දක් ඔයගොල්ලෝ ඉංගොරේ කරාද නෑ ලැජ්ජයි මම මේ පාර්ලිමේන්තුවේ ඉන්නත් කැමති නෑ මේ රට ඉන්නත් කැමති නෑ මං යනවා කොහොම හරි මේක දාලා ඒක හේතුව ඒ කාලේ ඕගොල්ලෝ මට VOP ගාලා තිබ්බාට මේ නඩුව නෑ දැන් ඕගොල්ලෝගේ ඒජි ඇවිල්ලා කියනවා මම තාම සර්විස් එක ඉන්නවා කියලා කොහමද අයියා මං දවස් මාස එකමාරක් හොස්පිටල් ආවේ නැත්තම් BOP ගෙව්වේ නැතේ ඇයි අද වෙනකල් මාස 3ක් පඩි දැම්මා අයියා ඇත්ත කියන්න මං කවදාත් මේ පාර්ලිමේන්තුවේ යනකොට අර ජරා MB කියලා විදියට යන්න බෑ මට මං ඔබතුමාට අවිල්ලා කතා කරලා ඒ සල්ලි ආපහු දැම්මා එතකොට සල්ලිත් ගෙවන්න නැතුව මට සල්ලිත් දාලා ඊට පස්සේ VOP ගහන්න නැතුව ඒ නඩුව තියෙනවා දැන් ඒ නඩුව ආණ්ඩුව පාවිච්චි කරනවා මාව එළියට දාන්න ඔබතුමාට අදටත් පුළුවන් මට VOP ගන්න අයි මම මාසෙකමාරක් හොස්පිටල් ආවේ නෑ අයි මට VOP ගෙවන්නේ නැද්ද දේශපාලනය කරන්න එපා අයියා මට මේ පාර්ලිමේන්තුවේ ගොඩක් දවස් ඉන්න ඕනේ කියලා මට ඕමනාවක් නෑ හැබැයි ඉන්න දවස වෙනකම් මම කෙලින් වැඩ කරනවා ඔයා මගේ හැටිය දන්නවා හොඳට